මේ පාර නත්තල් නිවාඩුවට අපි ගියේ අයර්ලන්තේ උතුරු පැත්තේ ටිකක් ඇවිදින්න. ඉතින් පළවෙනි දවසේ අපේ නවාතැන උනේ රැඩිසන් බ්ලූ හොටෙල් එක. ඉතින් අපි මේ වගේ නිවාඩුවට හොටෙල් එකක් තෝරගද්දි අපි ගොඩාක් දුරට තෝරගන්නේ මේ රැඩිසන් බ්ලූ හොටෙල්ස්. ඉතින් අද දවසේ අපි නතර වෙච්ච හොටෙල් එකේ හරිම ලස්සන වේව් එකක් තමයි තිබුණේ. ඊයේ රෑ තමයි අපි මේ හොටෙල් එකට ආවේ. ඊයේ රෑ අපි චෙකින් වෙනකොට නම් රෑ 7 විතර වුණා. සාමාන්‍යයෙන් චෙකින් ටයිම් එක තියෙන්නේ හවස 3ට. ඉතින් ඒ නිසා මේ වටපිටාවේ ලස්සන අපිට හරියටම බලා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි ඉතින් අපි අද උදේම ටිකක් වටපිටාව බලන්න එළියට බැස්සේ. හොටෙල් එක ලස්සනට ඩෙකොරේට් කරලා තිබුණා. නත්තල් සැරසිලි වලින්. ඒ වගේම පහසුකම් අතිනොත් මේ හොටෙල් එක හරිම හොඳයි. ඒ වගේම අපි ඊයේ ආපු ගමන්ම ඩිනර් එක ගත්තා හොටෙල් එකෙන්. අපිට ඇලාකාට් එකෙන් පුළුවන් වුණා අපිට ඕන කෑම ජාති ඕඩර් කරගන්න. ඊට පස්සේ ඉතින් අද දවසේ නම් උදේම පොඩි දෙන්නවත් අරගෙන ස්විමින් පූල් එකට ගියා. ඊට පස්සේ තමයි බ්‍රෙක්ෆාස්ට් එකට අපි ගියේ. බුෆේ තමයි බ්‍රෙක්ෆාස්ට් එක තියෙන්නේ. ඉතින් අපිට කැමති කෑම බීම මෙතනදි ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ට්‍රැඩිෂනල් අයිරිෂ් බ්‍රෙක්ෆාස්ට් එකක් අපි මෙතනදි try කරා. ගොඩාක් වේරියේෂන්ස් තිබ්බා කෑම ජාතිවල. ඉතින් ඇත්තටම එන ඕන කෙනෙක්ට තමන් කැමති දෙයක් කන්න පුළුවන්. ඒ වගේම බා ෆැසිලිටිස් තියෙනවා. ඒ වගේම ජිම්, ස්පා, සෝනා මේ හැම දෙයක්ම මේ හොටෙල් එකේ තියෙනවා. ඉතින් මේක තමයි අපි තෝරගත්ත රූම් එක.